මගේ ක්‍රෂ් එකගේ පොත මේ තියෙන්නේ. මම අද කියන්න ලෑස්ති වෙන්නේ මගේ ක්‍රෂ් එකගේ පොත ගැන. ඒක තමයි මේ තියෙන්නේ. මේ තියෙන පියාසර සමය. පියාසර සමය ලියන්නේ චන්ද්‍රාද්ද බණ්ඩාර සර්. මම දන්නේ මම ලව් එකකට තරම් මාර හදරි මේ මනුස්සයට. ඒ කියන්නේ මේ අර යූෂුවලි මිනිස්සු කියලා කියන්නේ සාමාන්‍යයෙන් එහෙම ඉක්මනින් පිරෙන්න හරි ඉක්මනින් පුරවන්න හරි කැමති જાතියක් නෙමෙයිනේ. පුරවන්න බෑ මිනිසුන්ව. නමුත් විශේෂයෙන් ගැහණු සත්තුන්දි එතකොට ඒ කියන්නේ මේ පොතේ කියවගෙන යනකොට මට දැනෙනවා හරිම කම්ප්ලීට් ෆීල් එකක්. ඒ කියන්නේ මම දන්නේ නැහැ ඊට වැඩිය කොහොමද මිනිසුන්ට තේරෙන විදියට හොඳ විදියට හරි විදියට එක්ස්ප්ලেইন කරන්න කියලා. බට් මට දැනුණ දේ තමයි මගේ හිත පිරීලා ගියේ හරි කම්ප්ලීට් ෆීල් එකක් දෙවන මට මේ පොතේ කියවීම හරහා. ඒක හරිම සොෆ්ට් හරිම කාම් හරිම සනීපදායක හරි ෂෝක් හැඟීමක්. ඒක එහෙම තමයි. කොහොම නමුත් මං ඒ දැනුණ හැඟීමට ඒ පිරවීමට කැමති, ඒ සම්පූර්ණ බවට කැමති. ඒ නිසා මට ඒ හේතුවම ඇති මේ පොත විතරක්ම ඇති ඕනනම් මට චන්ද්‍රාද්ද බණ්ඩාර කියන කතුවරයාට ආදරය කරන්න. ඒක මේ හරි පුදුමාකාර ආකර්ෂණීය හරි අමුතු ආදරයක්. ඒක මම හරිම කැමතියි. ඇත්තට මේ මොනසර කියන්නේ මම සාමාන්‍යයෙන්ම ලේසියෙන් කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. ඒක අර මම දන්නේ මට හිතෙන්නේ මට කවුරු හරි ගෙනෙම ඊර්ෂ්‍යා දෙන එක හරි කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. නමුත් කතුවරයෙක් විදියට මම මොහොත පුදුම තරම් ඊර්ෂ්‍යායි. ඒ කියන්නේ මට හිතා ගන්න බෑ සමහර පිටු කියවගෙන නැද්දි මේ මොනසර මෙච්චර ලියන්න පුළුවන් උනේ කොහොමද කියලා. කියන්නේ මිනිහෙකුට මෙච්චර රහට තව කෙනෙක්ව මේ තරම් හොඳට පුරවන්න පුළුවන් විදියට ලියන්න පුළුවන්ද කියලා මට තේරුණා. හිතා ගන්න බැරි වුණා. මට ඉස්සරින්දම්ම චන්ද්‍රාද්ද බණ්ඩාර කියන කතෝරයා මතක් කරද්දී උඩින්ම තිබුණ පොතේ තමයි ප්‍රේමානිශංස. හැබැයි තවදුරටත් ඒක එහෙම නෙමෙයි. තවදුරටත් මට ඒක එහෙම නොවෙන්න හේතුව තමයි පියාසර සමය. මේකේ මේ කියන්න ඕනේ දේ තමයි පිටකවර. මේකේ පිටකවර හරියම ලස්සනයි. පේනවා ඇති. මේක තේරුම් ගන්න මේ පොතේ එන්ඩ් එකට යන්න ඕනේ. මේ ස්ටෝරි එකේ එන්ඩ් එකත් එක්ක මේ පින්තූරේ මේ කතාවට කොච්චර හරිද කියලා. කියන්නේ කොච්චර දෙයක් එකතු කරලා තියෙනවද කියලා තේරෙන්නේ මේ කතාව ඉවර වෙන්නම කියුවට පස්සේ. මේක දිනද සිරිවර්ධනගේ පින්තූරයක්. අර මේ සමහර පින්තූර දැන් අපි කියනවානේ පින්තූරයක් කියලා කියන්නේ අපේ ජීවිතේ තප්පරයෙන් එක කොටසක්. එහෙම අපි කියනවානේ. හැබැයි සමහර පින්තූර තියෙනවා මෙන්න මේ වගේ පින්තූර තියෙනවා. ඒව තමයි මුළු ජීවිතේම ඉම්ම සනීපදායක පින්තූරයක්. ඒක බලවම ඕන කෙනෙකුට පේනවා. ඒක හරිම ලස්සන ෆොටෝ එකක්. මේ හැම දෙයක්මත් එක්කලා මට මේ පොත ගැන මෙහෙම රහට දැනෙන්න ඕගොල්ලොන්ට මෙහෙම ඇවිත් කියන්න වීඩියෝ එකක් කරන්න මාව අරගෙන ආපු හේතුව ගැන කියන්න ඕනේ. ඒක තමයි මේක තියෙන ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන අවධියක සිද්ධ වෙච්ච කතාවක්. එහෙම අපි හැමෝම අඩු වැඩි වශයෙන් දන්න අවධියක ඒ වෙච්ච සිදුවීමක් ගැන අපි ලියලා තිනකොට මෙහෙම අපි කියවද්දී ඒක මට ලියනාගේ එම ලිවීමට වඩා මට මේක කියවනකොට මගේ පැත්තෙන් මම මේක කියවන්න යොදාගත්ත පීරියඩ් එක. ඒක හරිම වැදගත් වුණා. මේක මෙච්චර රහට දැනෙන්න. ඒ කියන්නේ අපේ ජීවිතේ සමහර ඉන්සිඩන්ට් එක්ක අපේ ජීවිත කාලය එක ටයිම් පීරියඩ් වලට අපි බෙදා ගන්නවානේ. සමහර පීරියඩ්ස් වල අපි සතුටින් හිටවෙන්න පුළුවන්, දුකින් හිටවෙන්න පුළුවන් කියන. අපි නිකන් හිතමුකෝ ඊයේ දවස ගැන. ඊයේ එකම අපි හැමෝගෙම ජීවිත වලට ආපු ඊයේ කියන එක දවසකදී සමහරක් සතුටින් හිටියා වෙන්න පුළුවන්. සමහරක් අඬලා හරි අමාරුවෙන් අද උදේ නැගිට වෙන්න පුළුවන් නේ. විඳින්න හරි විඳවන්න හරි අපි මේ තීරණ ගන්නකොට අපි මේ තීරණ ගන්න කාලය කියන එක වැදගත් වෙනවා. අපි ඊයේ දවසේ සිද්ධ වෙච්ච සිදුවීම් වගේම ඒ දේවල් උනේ ඊයේ දවසේ වීම නිසා අපි මේ දේවල් වලට මුහුණ දෙනවානේ. එතකොට මගේ ජීවිතේ මම මේ පොතේ කියවන්න ගත කරපු දවස් කීපය සහ මම මේ ගත කරගෙන යන පීරියඩ් එක මට සෑහෙන වැදගත් වුණා. ලොකු අපි අර කියන්නේ රුකුලක් වෙනවා කියලානේ උදව්වක් වුණා මට මේ පොත මේ විදිහට හට දැනෙන්න. දැන් එහෙම කොහොම කෙනෙකුට හිතන්න පුළුවන් මෙහෙනම් මෙයාට මේ වගේ ස්ටෝරි එකක් තියෙන්නේ නැති මේ වගේ ළඟින් යන කතාවක් තියෙන්නේ නැති මෙයාට මේක මෙච්චර හට දැනෙන්නේ කියලා. විශ්වාසයෙන් කියනවා චන්ද්‍රාද්ද බණ්ඩාර මහත්මයා තව පොත් 100ක් ලිව්වත් ඒ 100 එකකවත් මගේ ජීවිත කතාව නැති වුණත් කොහෙවත්ම ලියලා තිබුණ නැති වුණත් මම හැම පොතක්ම ආසාවෙන් කියවයි. මොකද මට ඔහුගේ ලිවීමේ කලාව ගැන ඒ තියෙන හැකියාව ගැන බුදුම තරම් විශ්වාසයි. ඒ නිසාම මම ඔහුට ආදරෙයි. ඉතින් අර මේ පොත ගැන මට ස්තුති කරන්නත් තියෙනවා. ඒ කියන්නේ මේ හැමදේමත් එක්ක අර අපි හිතන්නකො අපේ ජීවිතේ සමහර මොන ගැහිමක් හරිද? මම මේ කියන්න යන කාරණාව මේ පොත එක්ක වෙන්න පුළුවන් සහ කෙනෙකුට මේක එකතු කරගන්න පුළුවන් කාරණාවක් විදිහට. අපේ ජීවිතයේ මොන ගැන සමහර මිනිස්සුත් එක්ක අපිට අපේ ඇත්ත ලෝක ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ මේ අපේ යථාර්ථය තුළ
අපේ මහ පොළොව ඇතුලේ අපිට ආව නිතරම අපේ හා පැත්තෙන් තියන් ඉන්න බෑ. එහෙම වුණාම අපි කරන දේ තමයි අර කොයි කවුරුත් හැම දෙයකටම ඉක්මන් තීරණයක් ගන්නවානේ මේ නිවැරදිමයි කියලා තුල යථාර්ථයෙන් පැනලා යනවා කියන එක. ඔය කියන පැනලා යන එක ඇතුලේ අරයවත් එකතු කරගෙන ඇය හොහුව එකතු කරගෙන අපි අපිටම කියලා වෙනම හින ලෝක ටිකක් හදා ගන්නවානේ. ඒ ටික හදාගෙන මේ මහ පොළව රිදෙන මහ පොළව අතෑරලා වලාකුළු පිරීච්ච පාවෙන්න පුළුවන් නිදහසේ ඉන්න පුළුවන් අහසක් හොයාගෙන මිනිස්සු යනවා. මේ ලෝකේ කවදා හරි හැමදේම විනාශ වෙලා යන දවසක් එනවා කියලා හිතන්න. කවදා හරි එහෙම වෙයිනේ නේ. දන්නේ නැහැ කවද කොහොම වෙයිද කියලා. නමුත් කවදා හරි මේ ලෝකේ හැමදේම ඉවර වෙලා යන දවසක් එදාට ඔය කියන වලාකුළු පිරිච්ච හස සද්ද නොකර කඩන් වැටුනොත් අපේ ඔළුව උඩට එතකොට අර මහ පොළවේ මොන දේ වෙන්න හරි කමන්නේ කියලා ඇත්ත පිළි අරගෙන ආදරය කරපු ආදරවන්තයින්ට වඩා ඉක්මනින් මැරෙන්නේ. ඉක්මනින් තුවාල වෙන්නේ. ඒගොල්ලන්ට වැඩිය රිද්ද ගන්නේ අර කියන හීන ලෝක හදාගෙන ගිය ආදරවන්තයන්ව ආදරවන්තයින්නේ. මහ පොළව අතෑරලා දාලා යන හැම මිනිහෙක්ම කවදා හරි ආයෙ හැරිලා බලනවා යථාර්ථය දිහා. ඒක තමයි ඇත්තේ. කියන්නේ මේ ජීවත් වෙච්ච කාලෙට මේක පුංචි කාලයක් අවුරුදු 33ක් කියලා කියන්නේ මම දන්නේ නැහැ කෙනෙකුට මේ පොඩි හෝ ලොකුයි හිතෙන්න පුළුවන්. නමුත් මම හිතනවා මේක මට පුංචි කාලයක්. මේ පුංචි කාලය ඇතුළත මම ඉගෙනගත්ත දේවල් එක්ක මම දැනගත්ත දේවල් එක්ක මට ලැබිච්ච අත්දැකීම් එක්ක මම හිතනවා මහ පොළව අතෑරලා දාලා යන ඒකේ පා කියලා දුවන හැම මිනිහෙක්ම කවදා හරි ආයෙ මහ පොළවට එනවා. ඒ කියන්නේ එහෙම වෙන්න ඕනි. කියන්නේ මිනිස්සුන්ට මහ පොළව නැතුව ජීවත් වෙන්න බෑ. ඇත්ත ලෝකේ නැතුව මිනිස්සුන්ට කොහොමවත් ජීවත් වෙන්න පවතින්න බෑ. කාලයක් ඉඳින්නේ හැබැයි හැමදාම මේක කරන්න බෑනේ අපිට. හැමදාම බලාකුළු අතර ජීවත් වෙන්න බෑ. එතකොට එහෙම ඉන්න මිනිස්සුන් අර තුවාල කරගන්න කලින් නේ වැටුණොත් මහස් කඩන් වැටුණොත් තුවාල වෙනවා. නමුත් එහෙම තුවාල වෙන්න කලින් මෙන්න මේ පොත හරහා මේ කියන පියාසර තමයි මම ඉස්සෙල්ලා කතා කරු පියාසර සමය හරහා චන්ද්‍රරත්න බණ්ඩාර කියන මිනිසයා කතුවරයා ඒ ආදරවන්තයින්ව හරි පරිස්සමට මහ පොළොවට ගෙනත් ඇරලුවා කියලා මට හිතෙනවා. නිසා මම මේක අරගොල්ලෝ මේගොල්ලෝ කියලා නැතුව පුළුවන් නම් හැමෝටම කියවන්න කියලා ඉල්ලනවා. මොකද ප්‍රේමය කියලා කියන්නේ හරි බල සම්පන්න දෙයක්. ආදරය කියන්නේ පවර්ෆුල් දෙයක්. ඒක ඇතුළේ අපිට ඔය හේන දකින්නවා කියන කෑල්ල නැතුව ජීවත් වෙන්න අමාරුයි. ඒ කියන්නේ මේ ඒක යම්කිසි ලස්සනක් රසක් එකතු කරන ආදරයකට ඒ වගේම තමයි අපි මතක තියාගන්න ඕනි සිහිනයකට පවතින්න පුළුවන් අපි අවදි වෙනකන් විතරයි කියලා. එක්ක අපි තීරණය කරන්න ඕනේ අර කියන මැජික් දේවල් හොයාගෙන යනකොට වලාකුළු පිරිච්ච හසක් හොයාගෙන යනකොට අපි මේ සීනත් එක්ක මේ විදිහට පාවෙනවද මේත් එක්කම මේ විදිහට මැස් පියාගෙන මැරෙනකම් ඉන්නවද එහෙම නැත්නම් අපි අවදි වෙනවද කියලා හැම මිනිහෙකුටම නෑ විශ්වාස කරන්න හැම මිනිහෙකුටම නෑ ආදරයේදී අවදි වෙන්න. ඒ කියන්නේ මේ අපි ඔය දකින්න හීනත් එක්ක අවදි වෙන්න. මොකද ඒකනේ මිනිස්සු මේ තරම් ආදර නිසා දුක් වෙන්නේ නේ. ඒ කියන්නේ හැමෝටම වාසනාව නැහැ සහ හැමෝම ශක්තිමත් නැහැ එතනින් එළියට එන්න. එතකොට මේ අර දකින්න හීන පවතින පුංචි කාලය කියලා තේරුම් අරගෙන අයපෝ අවදි වෙන්න වාසනාව ලැබුණොත් මම ප්‍රාර්ථනා කරනවා එහෙම තේරුම් ගන්න හැමෝටම ශක්තිය ලැබෙන්න කියලා. ඒ වගේම තමයි එහෙම අවදි වෙන්න ලැබුණොත් අපි මතක තියාගන්න අපි එතනින් එහාට වැඩ කරන්න ඕනි තනියම. අපි තීරණ ගන්න ඕනි තනියම. අපි මේ දේවල් වලට මුහුණ දෙන්න ඕනි. ඒ නිසා එහෙම මුහුණ දෙන්න පුළුවන් මිනිස්සු පිරිසක් හදන්න මේ වගේ පොත් තව ලියවෙන්න ඕනේ. මේ වගේ පොත් 100,000 ගණක් ලියවෙන්න ඕනේ. මම කැමතියි. ඇත්තට මම කැමති මේ පොත හැමෝම කියනවා නම් සහ සුබ පතනවා අන්තිමට උනත් සුබ පතනවා මම මේවට අමතක කරන්නේ මුලින් කියන්න. සරණ පුස්තක සම්මානය ලැබීම පිළිබඳව මේ නවකතාවට සුබ පතනවා කතුවරයාට සහ අරිකෝගේ ඉල්ලනවා හැමෝගෙම කියවන්න. ශක්තිමත් පිරිසු ප්‍රේමී කියන වේදනාකාරී හැඟීම ඇතුලේ ආදරේ කොච්චර ප්‍රේමී කොච්චර රිදෙනවද නේ කියන වේදනාකාරී හැඟීම ඇතුලේ අවබෝධයෙන් යන්න පුළුවන් මිනිස්සු අවබෝධයෙන් ගනුදෙනු කරන්න පුළුවන් මිනිස්සු සහ ඇත්ත ලෝක ජීවත් වෙන්න පුළුවන් පිරිසු නිර්මාණය කරන්න මේ වගේ පොත් ලිව්වට ස්තුතිවන්ත වෙනවා සහ ප්‍රාර්ථනා කරනවා මේ වගේ පොත් තව ගොඩාක් ලියන්න මිනිස්සු මේ දේවල් හරියට කියව ගන්න කියලා.